ජේසු ඔබට මට ගොඩක් ආදරේ. ඒ නිසා තමයි පාපුච්චාරණය නැමැති සක්‍රමේන්තුව තුළ ඔබ මා විශ්වාස කරන්නේ ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙක්ම සුවපත් කරලා නිදහස් කරනවා කියලා. ඒ ජේසු ඔබට මට ආදරේ නිසා ඔබගේ පෞද්ගලික ජීවිතයේ මගේ පෞද්ගලික ජීවිතයේ ඔබේ පෞල් ජීවිතයේ අපගේ සාංගික ජීවිතයේ මේ වසරේ බොහෝ දේ අපේ ජීවිත තුලින් කරන්නට ඇති. අපට බොහෝ දේ ලබා දෙන්නට ඇති. ඒ නිසා හැකි හැම කෙනෙක්ම සප්‍රසාදීය ජේසු වෙතට අත් දෙක දිගු කරලා ස්තුතියි ස්වාමිනී ප්‍රශංසා වේවා කියමින් මේ ගීතිකාවට අපි භක්තියෙන් සහභාගී වෙමු.
අවුතුම් මේ ගීතිකාවට අපි දැන් සහභාගී වෙමු. වහන්සේ ස්වර්ගයෙන් උන්නට පූපිය දෙපා වදාළසේ සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය. යාඥා කරම් ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ දුක් ප්‍රාත්‍යා මරණය සිහිම ලෙස මේ පුදුමාකාර ප්‍රසංජාණය අපට දානය කළසේක් වේද. වහන්සේගේ ගැලවීමේ පලාප සිතට නිතර දෙන ආකාරයෙන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ආශ්‍රය නිසි ගෞරවයෙන් වන්දනාචාර කිරීමටද වහන්සේගේ රාජ්‍ය සාමිය අත්දැකීමටද අපට වරම් දුන මැනව. වහන්සේ සදාට වැජ වෙනසේක රාජකම් කරනසේක.
පිටුතුමන්තරමා ප්‍රියාදර සහෝදර සහෝදරියනි දූ දරුවනි අපි දැන් සූදානම් වෙන්නේ නව වසරට ඇතුල් වෙන්නටයි තව සුළු මොහොතකින් දිව්‍ය පූජාව ආරම්භ කරමින් ඒ නිසා මේ සන්ධර්ම සේවා සභාවේ සියලු දෙනාට ආරාධනා කරන ලූර්දු ගහව පැත්තට එන්න ප්‍රධාන පියතුමා ඇතුළු පියතුමන්ලා සමග පෙරහැරින් දේවස්ථානයේ කරා ගමන් කරන්නට පෙරහැර ප්‍රධාන දොරටුව අසලට එද්දී කිරීතිරීමේ කටයුතු අපි අවසන් කරන්න සූදානම් වෙනවා. ඉන්පස්සේ අපි ආරම්භක ගීතිකාවත් එක්කම දේවස්ථානයට ඇතුල් වෙනවා නව වසරේ දිව්‍යාංගය සිදු කිරීමට. ඒ නිසා කිරීතිරීමේ වැඩ කටයුතු කරන සියලු දෙනා උත්සාහ කරන්න හරියට වෙලාවට ඒ කිරීතිරීමේ කටයුතු අවසන් කරන්නට. දැන් අපි සූදානම් වෙමු පෙරහැර ආරම්භ කිරීමට. පළමුවෙන්ම කුරුස සිහස්ත, ඉන්පස්සේ ජාතික කොඩිය, පාප් කොඩිය සහ ලාංකීය කතෝලික කොඩිය, ඉන්පස්සේ පූජා සහායක දරුවන්, ඉන්පස්සේ මිසන් ධර්ම සේවා සභාවේ සියලු දෙනා, ඉන්පසුව පැවිදි සොහිර සොහිරියන් සහ අද දිව්‍ය පූජාව පවත්වන ප්‍රධාන පියතුමා ඇතුළු පියතුමන්ලා සහභාගී වෙනවා ඇති. කරුණා කරලා ඉස්සරහා බංකු 4 බැගින් මේ සන්ධර්ම සේවා සභාවට තියලා අනිත් අය පිටිපස්සට ගිහිල්ලා වාඩි වෙන්න. පළමු බංකු 4.
තේමාව දෙව්මවුන්ගේ අතින් අල්ලාගෙන නා වසරට පා තබමු. හැඳින්වීම මුළු ලෝකවාසී ජනතාව 2026 නා වසරට පා තබන මේ මොහොතේදී විශ්වීය ක්‍රිස්තු රජාණෝ මේ වසර ආශිර්වාදලත් වසරක් බවට පත් කරන්නට උන්වහන්සේගේ දයාබර මාතාවන් වන පාරිශුද්ධ දේව මාතාවන් වහන්සේව අප උදෙසා ලබා දෙනසේක. ශුද්ධෝ සභාව මේ නව වසරේ පළවන දිනදී අප පාරිශුද්ධ දේව මාතාවන් වහන්සේගේ මාතෘත්වයේ මංගලෝත්සවය සමරන්නේ ඒ හේතුව නිසාමය. උදාවන මේ නව වසරේ වැරදුණු තැන් නිවැරදි කරගනිමින් වැටුණු තැන් වලින් නැගිටිමින් දේව අම්මාගේ අතින් අල්ලාගෙන සාර්ථකත්වයේ ගමනක් යන්නට අවශ්‍ය වරම් ස්වර්ගීය පියාණන්ගෙන් ප්‍රාර්ථනා කරමින් මේ උතුම් දිව්‍ය ආගයට අපි දැන් ප්‍රවිෂ්ඨ වෙමු. දෙවිඳු වරම් ලැබ
සතුටින් දෙවිඳුන් වෙතට යමු. පියාණන් වහන්සේගේද පුත්‍රයන්න් වහන්සේගේද සුදාත්මයන් වහන්සේගේද නාමයෙන් අප සමිදාන් වන ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රසාදයත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් සුදාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. මා ආදර සහෝදර සහෝදරියනි, පරිශුද්ධ දේව මාතාවන්ගේ මාතෘත්වයේ මංගල්‍ය සමරන මේ අසිරිමත් දිනේ නව වසරේ පළමු වන දින දේව මාතාවන්ගේ මැදිහත්කම තුළ අපි පවත්වන්නා වූ මේ උතුම් යාගය තුළ අපි විශේෂයෙන්ම එතුමියගේ මැදිහත්කම නිරන්තරයෙන්ම අයද සිටිමු. අපේ ග්‍රාමයට අපේ පවුල් වලට විශේෂයෙන්ම සුදෝ පවුලේ ආශිර්වාදය තුල ජීවත් වන්නට වරම් දෙන්නට කියලා දේව මාතාන්ගේ මධ්‍යස්ථකම අපි ප්‍රාර්ථනා කරමු. වඩා යෝග්‍ය ලෙස මේ තුමි යාගයට සම්බන්ධ වන්නට හැකි වන පරිදි අප අතින් සිදුණු සෑම මිනිස් දුබලතාවයක්ම පිළිගෙන ස්වාමීන් වහන්සේගෙන් සමාව අයදිමු. ගණන් කතාවෙන් උපුටාගත් කොටසකි. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළසේක. ආරෝන් සහෝගේ පුත්‍රයන් අමතා නුඹලා ඊශ්‍රායල් ජනයාට ආශිර්වාද කරන විට මෙලෙස කිව යුතු වේ. සමිදානෝ ඔබට ආශිර්වාද කොට ඔබ ආරක්ෂා කරනසේක්වා. සමිදානෝ ඔබ දෙස දයාවෙන් බලා ඔබට කරුණා කරනසේක්වා. සමිදානෝ සියනෙත් ඔබ කෙරෙහි යොමා ඔබට සමාදානය දෙනසේක්වා. ඔවුන් ඊශ්‍රායල් ජනයා වෙනුවෙන් මාගේ නාමය කියා අයදිනවා ඇත.
එවිට මමද ඔවුන්ට ආශිර්වාදසමි. දේව වචනය මෙසේ දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දිවිදානු අපිට දයාව පාබින් කරුණා කරද සීක්වා දෙවිදානු අපිට දයාව පාබින් අපට කරුණා කරන සීක්වා අපට ආශිර්වාද කරන සීක්වා ස්වකීය මුහුණ අප කෙරෙහි බබලවන සීක්වා එවිට මුළු ලොව ඔබේ කැමැත්ත දැනගන්නේය සීක්වා අහෝ දිවිදුනි ජනතාව ඔබ පවුලතුමන් විසින් ගලාතිවරුන්ට ලියන ලද හසුනෙන් කොටසකි. කාලය සම්පූර්ණ වූ කල දෙවියන් වහන්සේ ස්ත්‍රියගෙන් උපතලත් විවස්ථාව යටතේ උපන් සිය පුත්‍රයාණන් ඒවා වදාළසේක. එසේ කළේ අප දරුකම ලබනුවාස් උන්වහන්සේ විසින් විවස්ථාව යටතෙහි සිටි අය මුදා ගන්නා පිණිසය. තවද ඔබ පුත්‍රයන් බව ඔප්පු කරනු පිණිස අබ්බා පියාණනී කියා හඬගසන තම පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපජයනද. දිනහට ජේසුස් යන නාමය තබන ලද්දේය. දේවදූතයන් ඔවුන් කෙරෙන් සගලොවට ගිය කල එඬේරු අපි වහාම බෙත්ලෙහෙමට ගොස් සමිදානන් වහන්සේ අපට දන්වා වදාළ මේ සිද්ධිය ගැන බලමුයි ඔවුන් අතර කතා කරගත්හ. ඔහු යුව ගොස් මරියතුමීද ජෝසප්ද ගව ඔරුවක සතප්පා උන් බිලිදාද දුටුවෝය. ඔහු ඒ දැක මේ දරුවා ගැන තමන්ට දන්වන ලද දේ පළ කළහ. ඒ ඇසු සියල්ලෝ එඬේරුන් පැවසූ සියල්ල ගැන මවිත වූහ. ඒත් මරියතුමී ඒකී සියල්ල සිත්ති නිදන් කොට ඒවා මෙනෙහි කළාය. එඬේරුද තමන්ට දන්වන ලද ලෙස ඇසුදුටු සියල්ල ගැන දෙවියන් වහන්සේට ගෞරව කරමින්ද ප්‍රශංසා කරමින්ද පෙරලා ගියහ. උන්වහන්සේගේ චර්මච්ඡේදන පිළිවෙත සඳහා 8 දවස පෙරුණු කල උන්වහන්සේ කුසෙහි පිළිසඳ ගැනීමට පෙර දේවදූතයා විසින් දෙන ලද ජේසුස් යන නාමය උන්වහන්සේට තබන ලද්දේය. ගැලවීම දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මා දාබර සහෝදර සහෝදරියනි 2025 වසර ගෙවිලා 2026 වසර ආරම්භ වෙලා
මේ නව වසරේ ඔබත් මාත් එකට එකතු වෙලා මේ උතුම් යාගයට සම්බන්ධ වන අද දිනේ තේමාව වන්නේ අති පාරිශුද්ධ දේව මාතාවන් වහන්සේගේ මාතෘත්වයේ මංගල්‍යය. අද අපි සමරනු ලබන්නේ පවත්වන්නේ පාරිශුද්ධ දේව මාතාවන්ගේ මංගල්‍යය. මේ මංගල්‍ය තේරුම මොකක්ද? මේ මංගල්‍ය සභා ඉතිහාසය තුල විකාශනය වුණේ මොන ආකාරයකද කියලා ඉතා කෙටියෙන් හෝ මේ ඉතිහාසය පිළිබඳ දැනීමක් ලබා ගැනීම වැදගත්. මේ මංගල්‍යයේ අර්ථය නිසියාකාරව තේරුම් ගන්නට. 4 වන සතවර්ෂයේ එවකට ශ්‍රී සුද්ධෝත්තම පියතුමා ප්‍රමුඛ කොටගෙන ලෝකේ සියලුම රදගුරුතුමන්ලා එකට එකතු වෙලා කතා කරගත් එම සමුළුව තුල දේව මාතාවන් පිළිබඳව එවකට තිබුණු වැරදි මතයන් සම්බන්ධයෙන් එකල කතිකාවේදී තමයි මේ මංගල්‍ය ආරම්භ කළේ. ඒ කොහොමද? දේව මාතාවන් හුදෙක් ජේසුගේ අම්මා පමණක් නොවේ මුළු විශ්වයේම සභාවෙම තාබර මෑණියන් කියන නාමය. මේ පිළිබඳව සුදු බයිබලයේ තුල අපට ඉදිරිපත් කරන්නේ ජුවම්තුමාගේ දේව අම්මව ජුවම්තුමාට බාර දෙනවා මෙන්න ඔබේ මෑණියෝ. ජුවම්තුමා නියෝජනය කරන්නේ අපි හැම දෙනාම. ඒ නිසා ඒ දේව අම්මා අපි හැම දෙනාගේම ඩාබර අම්මා. අපි දන්නවා මව්වරුන් දෙදෙනෙක් ඉන්නවා. එක මවක් එක අම්මා කෙනෙක් තමයි මෙලොවට ඔබව මාව බිහි කළ පාදර මෑණියන්. ඒ වගේම අනිත් මෑණියන් ස්වර්ගීය මෑණියන් දේව අම්මා. මේ දේව අම්මට මේ හැම වසරකම පළමුවෙනි දිනය ජනවාරි මාස පළවෙනි දිනය බාර කරමින් කැප කරමින් ඇරියුම් කරන්නේ දේව අම්මේ ඔබතුමිය අප වෙනුවෙන් මැදිහත් වන්නට කියලයි. ඔබතුමිය ජේසු බිලිදානන්ව ගවලෙන සිට ගල්ලෙන දක්වා ගිය ගමන තුල සෙවණැල්ලක් මෙන් සිටමින් දේව කැමැත්ත ඉටු කරන්නට මේ දේව පුත්‍රයාට සහාය වුණේ යම්සේද අනේ ලෙසම අපටත් අපේ නිරන්තර අරගල කරදර වලදී අපට සහාය වන්නට කියලා. ඇත්තටම එතුමිය ඔබට මට සහාය වෙනවද? මිට වසර කීපයකට පෙර ෆ්‍රාන්සේ ලූර්දු නුවර මගේම ඇස් දිනතින් දකින්නට ලැබුණු ඒ ආශ්චර්යවත් ක්‍රියාවන් දිහා බලද්දී දහස් සංඛ්‍යාත රෝගීන් දේව අම්මගේ පාමුලට නොඑක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඇතුව ඇවිත් නැවත සුවය ලබලා තුති පුදමින් ප්‍රශංසා කරමින් එතුමියගේ පාමුලින් පිට වෙලා සතුටින් යන ආකාරය මම හිතන්නේ මම වගේම ඔබත් සාක්ෂි ධර්මය ඇති දැකලා ඇති. දේව අම්මා විටින් විට දර්ශනයේ වෙමින් මොනවද ප්‍රකාශ කළේ? පෞකාරයන්ගේ හිත් හැරෙන්නට
ඒ අය වෙනුවෙන් යාඥා කරන්නට කියලා. අපි හැමදෙනාම පව්කාරයන්. අපි හැමදෙනාම දුර්වල මිනිස්සුන්. ඒ නිසා අපි හැමදෙනාටම දේව අම්මගේ ඒ මාතෘක රැකවරණය මාතෘක මඟ පෙන්වීම අවශ්‍යයි. එහෙමනම් අපි වසරක් ගෙවලා අලුත් වසරක් ආරම්භ කරද්දී අපි මෙනෙහි කරන්නට අවශ්‍යයි. ගෙවී ගිය වසර තුල අපට අතපසු වුණේ මොනවද? අපි නොකලේ මොනවද? අපි කළ යුතුව තිබිලත් අපි නොකලේ මොනවද? ඇයි අපි නොකලේ? එවනම් ඒවා නැවත නිසියාකාරව කරන්නට මරි මවගේ මැදිහත්කම අපි අයද සිටින්නට ඕනේ. අද ඔබ සවන් දුන්න පළමුවන කියවීමේ ගණන් කතාවේ අපිට මතක් කරනවා ආශිර්වාදය මෝසෙස් ආරොන්ගේ පූජක පෙළපතින් එන ආශිර්වාදය පිළිබඳව අපට මතක් කරනවා මෙන්න මේ විදිහට. සමිදාන ඔබට ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා. සමිදාන ඔබ දෙස දයාවෙන් බලා කරුණා කරන සේක්වා. සමිදාන සිය නෙත් ඔබ කෙරෙහි යොමාවට සමාදානි දෙන්න සේක්වා. ඊශ්‍රායල් ජනයා වෙනුවෙන් මාගේ නාමය කියා අයදිනවා ඇත. එවිට මම ඔවුන්ට ආශිර්වාද වන්නෙමි. එතකොට මේ ලැබුවා වූ වර්ෂය තුල මේ පළමුවන කියවීමේ කියවන ආකාරයට ඔබට මට ආරාධනා කරන්නේ අන් අයට ආශිර්වාදයක් වන්නටයි. ඔබේ ජීවිතය මගේ ජීවිතය අනිත් අයට සැබවින්ම ආශිර්වාද ලත් ජීවිතයක් කරගන්නටයි. එමනම් මං හිතන්නේ වඩාත් යෝග්‍යයි උචිතයි ලැබුවා වූ වසර ප්‍රීතිමත් සුබ වසරක් කියලා කියනවට වඩා ලැබුවා වූ වසර ආශිර්වාදයෙන් පිරුණු වරප්‍රසාදයෙන් පිරුණු වසරක් වේවා කියලා කියන්නට. ඇයි ඒ? ආශිර්වාදයක් වරප්‍රසාදයක් ලේසියෙන් ඇති කරන්නට බෑ. ඒ සඳහා ලොකු කැපවීමක් කරන්නට ඕනේ. ලොකු පුරුදු පුහුණුවීමක් කරන්නට ඕනේ. පරිත්‍යාගයක් කරන්නට ඕනේ. සතුට කියන දේ ඇති වෙනවා නැති වෙනවා. නමුත් වරප්‍රසාදීය ජීවිතය අතුලාන්ත ප්‍රීතිය ගෙන දෙන මහඟු තිරිනයක්. ඒ ශුද්ධාත්මයන්න් වහන්සේගේ දීමනාවක්. එහෙමනම් මේ ලැබුවා වර්ෂය තුල පළමුවන කියවීම අපිට මතක් කරන ආකාරයට හුදෙක් අපි නිකන් මිනිස්සු නෙමෙයි අපේ ජීවිත අනිත් අයගේ ජීවිත පෝෂණය කරන ආශිර්වාදයක්ම වන්නට අවශ්‍යයි. ඒ වගේම ඔබ සවන් දුන්නු සුදු සුවිශේෂය අපිට මතක් කරනවා දේවදූතයා ඇවිල්ලා එඬේරුන්ට පණිවිඩයක් දෙනවා. මොකද්ද? ජේසුස් සම්විධානන් ගැලවුම් කරුවානන් ඉපදුණු වග. ඇයි එඬේරුන්ට මේ සුපුවත දුන්නේ? බයිබල් විශාරදයන් ලස්සනට පැහැදිලි කරනවා. එඬේරුන් කියන්නේ ඊතරම් උගත්කමක් නැති තමත්ම දිලිඳු සමාජයේ අනිත් අයගේ කොන් වෙච්ච අනිත් අයගේ වරප්‍රසාදයට ලක් නොවෙච්ච තමන්ට කියලා වාසස්ථානයක් නැතුව තනින් තන යන තමන්ට පිරිසුදු වෙන්නට අවස්ථාවක් නැති නිසා තමන් තුළින් දුගදහම නිසා අනිත් අය ඈත් කරන සමාජයේ ඊතරම් පිළිගැනීමක් නැති පිරිසක්. අන්න එවැනි පිරිසකටයි මේ සුපුවත ගැලුම් කරුවානන් වහන්සේගේ උත්පත්තිය මුල් වරට ප්‍රකාශ කරන්නේ. එතන කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේට තරාතිරමක් නැහැ. දේව තාත්තා අපි හැම දිනාටම ආදරෙයි. ඒ නිසා දුප්පත්, පෝසත්, උගත්, නුගත්, කුලවත් මේ කිසි දෙයක් අදාළ නැහැ. අනේමනම් අපට ආරාධනා කරන්නේ අන්න එවැනි
බෙදීම් වලින් තොරව ඒ උන්වහන්සේගේ ආදරේ හවුල්කරුවන් සාක්ෂිකරුවන් වන්නටයි. මේ දෙවැනි කරුණ තමයි මේ සුපුවත ඇසූ සැනින් එඬේරුන් යනවා ගවහලට ජේසු බිලිදානන් බැහැ දකින්නට. මේක කියනවා ලයි ලයියේ කියලා කියනවා. ඉන් හේස්ට් කියලා කියනවා. හනිකට යනවා කියලා. ලයි ලයියේ යනවා. ලයි ලයියේ යන්නේ ඇයි? මොන්තුල ලොකු පිපාසයක් තිබුණා. ලොකු උවමනාවක් තිබුණා. අවශ්‍යතාවයක් තිබුණා මේ ගැලුම් කරුවානන්ව දකින්නට. එහෙමනම් මෙතන ඔබට මට පණිවිඩයක් තියෙනවා. ඒ තමයි අපිටත් අන්න එවැනි පිපාසයක් තියෙනවද? අන්න අපිටත් එවැනි උවමනාවක් දැඩි අවශ්‍යතාවයක් තියෙනවද? ඒ ජේසුස් සම්විධානන්ව බලන්නට, ජේසුස් සම්විධානන්ව අපේ ජීවිතයට ඇතුළු කරගන්නට. නැත්තම් අපි වෙසෙන්නේ මොනවටද? අපි වෙසෙන්නේ ජේසුව ගන්නටද අපි ළඟට? එහෙම නැත්තම් මුදල් හොයන්නටද? වස්තුව, නම්බුනාම, නොඑක ආකාර පදවි, මෙන්න මෙවැනි දේවල් වලටද අපි වෙසෙන්නේ? එනිසා මේ ලැබුවා වසර තුල අපි ස්වයං විමර්ශනයක් කරන්නට අවශ්‍යයි. ඇත්තටම මේ එඬේරුන් තුළ තිබිච්ච උනන්දුව ඔබ මා තුළ තියෙනවද? ස්වාමීන් වහන්සේව බලන්නට, උන්වහන්සේව අයිති කරගන්නට, උන්වහන්සේ තුළ ජීවත් වෙන්නට. ඒ වගේම මා දයාබර සහෝදර සහෝදරියනි, යුදා ඉතිහාසයේ තුල අපි දකිනවා නම් තැබීම ගොඩක් වෙලාවට කරන්නේ තම පියා. එහෙම නැත්නම් දෙමාපියන්. නමුත් මේ ජේසු බිලිදානන්ගේ නම් තැබීම කළේ දේව මාතාවේ කුසේ ඉන්නකොට ගාබ්‍රියෙල් දේවදූතයා. එතකොට මේ දරුවගේ අයිතිය, සම්පූර්ණ අයිතිය තියෙන්නේ දේවතාත්තා තුලයි. එතකොට ජොසේ මරියා කියන්නේ බාරකාරයන්. නමුත් මේ බාරකාරයන් තමන්ගේ වගකීම ඉතාමත්ම අවංකව, ඉතාමත්ම ආදරෙන් සිද්ධ කළා. ඒ අනුව අද ඔබට මට මේ මංගල දිනේදී පවසන, ඉල්ලන, අයදින දේ තමයි අපිටත් පැවරෙන කාර්යය ආදරෙන් කරන්නට, අවංකව කරන්නට. ඒ කාර්යය සුළු වේවා, ඒ කාර්යය තරම් වැදගත් නැති දෙයක් වේවා, නමුත් ඒ කරන දේ ආශාවෙන්, හොඳින්, කෙඳිරි ගෑමක් නැතුව කිරීමයි. ඒ වගේම දෙවන ජුවන් පාවුලු සුදෝත්තම පියතුමා මෙන්න මෙහෙම කියනවා. අපි දිවසප්‍රසාද වහන්සේ තැන්පත් කරලා තියෙනවා මේ කරඬුව තුල. ටැබර්නකල් කියලා අපි කියනවා. මේ කරඬුව තුල ඉන්න ස්වාමින් වහන්සේව මේ කරඬුවේ තැන්පත් කරන්නට පෙර දේව අම්මගේ කුසේ තැන්පත් කළා. ඒතකොට දේව අම්මා තමයි කරඬුව උනේ. දේව අම්මා තමයි ඒ ජේසුව අරගෙන ගියේ. එමනම් මාදර සහෝදර සහෝදරිනි, අද පවත්වන්නේ ඒ මාතෘත්වයේ මංගල්‍යයයි. ඒ දේව අම්මා ඔබේ අම්මා වෙන්නේ, මගේ අම්මා වෙන්නේ. ඒ දේව අම්මා නිරන්තරයෙන්ම ස්වාමින් වහන්සේව ජේසු බිලිදානන් වගේම ඔබවත් මාවත් රැක ගන්න නිසායි, අපිව ආරක්ෂා කරන නිසායි. එම නිසා අද මේ මංගල දිනදී අපි විශේෂයෙන් එතුමියට කියමු. දේව අම්මේ, අද අපි ජීවත් වෙන මේ සමාජය තුළ මං හිතන්නේ එතුමියට තරම් ගැරහුම් ලබන තවත් තැනැත්තියක් නැති තරම් සුද්ධවන්තයන්ටවත් එවැනි ගැරහීමක් ලැබෙන්නේ නැහැ. නමුත් දේව අම්මට ඒ ලැබෙන අපහාස උපහාස මේ හැම දෙයක්ම, ඒ හැම දෙයක් තුළම ඒ දේව අම්මා හැම කෙනෙකුටම දයා කරුණාවෙන් යුතුව ඒ හැම කෙනෙක්ම තමන්ගේම දරුවන් හැටියට බාරගෙන
නොඑක් තැන්වල එතුමිය දර්ශනය වෙලා එතුමියගේ ඒ මඟ පෙන්වීම ආදරය දක්වන්නේ ඇයි? ඒ එතුමිය හරියට අර දේව වචනය තුල කියනවා වගේ දමිතුවන්ටත් අදමිතුවන්ටත් එකසේ හිරු එළිය දෙනවා වගේ දේවම්මට කිසිම බෙදීමක් නැහැ. එහෙනම් අපේ ඒ දේවම්මට කියමු නිරන්තරයෙන් අප රැක ගන්න කියලා. විශේෂයෙන් අපේ තරුණ පරපුර නොඑක ආකාර උවදුර වලින් අසරණ වෙලා ඉන්න අපේ දුවල පුතාලා මේ හැම කෙනෙක්වම එතුමියගේ මාතෘක රැකවරණයට අපි බාර කරමු. ඒ නිසා මේ ලැබුවා වූ වර්ෂය තුල 2026 වසර තුල එතුමියගේ මාතෘත්වය අපි අපේක්ෂා කරමු. අපි සුළු මොහොතක් නිහඬව මෙනෙහි කරමු. දැන් අපි සියලු දෙනාම නැගිට අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසා පොළවද පෙනුපෙන සියල්ලද මවා වදාළ සර්වවලධාරී පියාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. එකම සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කාලයකම පෙර පියාණන්ගෙන් ජනිත වූ සේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑයෝද වනසේක. ජනිත වූ නමුත් මානවලව පියාණන් වහන්සේ සමග සමවාත්‍රින් යුතුව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ මගින් සියල්ල මවනගත්තේය. මිනිස් අපෝදේශාද අපේ ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයේ බැස ලබාසේක. තවද ශුරබ්‍රහ්ම වහන්සේ කෙරෙහි කන්මයාවන්ගේ මාර්ගගත වී උන්වහන්සේ මනුෂ්‍යව වූසේක. උන්වහන්සේ අපෝදේශා පෝෂ්‍ය පිළිගත්තේ කුරුසකලසුන ලැබ මරණ වේදනාවිද උකුපිත අපත් කරන ලැබුසේක. ශුරදේවි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්‍රාණ වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක. ජීවිතවල මාළුද විනිශ්චය කරන පිණිස උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැතේය. සමිදානන්ද ජීවදායකයන්ද වන ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද මම විශ්වාස කරමි. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් නික්මෙන උන්වහන්සේ පියාණන් වහන්සේ හා පුත්‍රයන් වහන්සේ සමග එකම වන්දනාවක් මහිමයක් ලබනසේක. උන්වහන්සේ දිවසිවර මගින් කතා කළසේක. අපොස්තලයන් පැවැත්වෙන එකම වූද ශුද්ධ වූද කතෝලික වූද සභාව කෙරෙහි මම විශ්වාස කරමි. පෞකමව සඳහා එකම බෞද්ධිස්ත්වයක් ඇති බව මම විශ්වාස කරමි. මලෝකයේ නැවත නැගීමද මතු පැමිණෙන සදාතන ජීවිතයද මම බලාපොරොත්තු වෙමි. ආමේන්. දැන් අපි විශ්වාසයෙන් යුතුව අපගේ අයදීන් මේ මොහොතේ සමිදානන්ට ඔප්පු කරමු. ඔබගේ පිළිතුර ස්වාමිනී අපි ඔබට යාඥා කරමු. සභාව වහන්සේගේ සැලැස්ම තුල මේවන අපගේ සසුන් නිඩේරාණන් ඇතුළු සියලුම පූජක සහ පැවිදි නායකත්වයන් වෙත ඔවුන්ගේ දූත සේවාවේ වඩාත් පරබලිත ලෙස නියැලීමට මෙම නව වසරේදී අවශ්‍ය ස්වර්ගීය ශක්තිය හා ධෛර්යය නොඅඩුව ලැබෙනු පිණිසද
ගිය වසරෙහි සිදු වූ වැරදි අඩුපාඩු සිත් අමනාපකම් සියල්ල පස කළා. මේ නව වසරේදී ඔබ වහන්සේ තුල එකම පවුලක් ලෙස එකමුතු කමින් කල් ගෙවීමට අප ග්‍රාමයේ සියලුම දෙනාට අවශ්‍ය ශක්තිය ලැබෙනු පිණිසද ග්‍රාමයේ ජීවත් වන වැඩිහිටියන් මව්වරුන් හා පියවරුන් මේ නව වසරේදී විශේෂ ආකාරයෙන් ආශිර්වාද කර ඔවුන්ගේ වගකීම් සහ යුතුකම් ඔබ වහන්සේගේ ස්වර්ගීය මඟ පෙන්වීම තුළ ඉටු කිරීමට අවශ්‍ය වරම් ලැබෙනු පිණිසද ග්‍රාමයේ වෙසෙන පාසල් දුවා දරුවන් මෙන්ම තරුණ තරුණියන් ඔබ වහන්සේගේ දෑතට මේ අවසරයේදී බාරගෙන ඔවුන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු අනාගත අපේක්ෂා තරුණ බලාපොරොත්තු ඔබ වහන්සේ මේ වසර තුල පාලදරනු පිණිසද මොහොතක් නිහඬව අපගේ පෞද්ගලික අයදීන් ස්වාමීන් වහන්සේට මේ මොහොත යොමු කරමු. මේ කීදී අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. පඳුරු පිදීම Devi dun din lebuvi
ප්‍රේමාන්තේනි මාගේ සහභාගී යාගය සෝබති පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවේ යහපත සඳහාද ඔබගේ හස්තවලින් සමිදානෝ මෙම යාගය පිළිගන්නාසේවා. තෙවේ ස්වාමිනී යාපස්සියල්ලේ ආරම්භයේද සමාප්තියද වන වහන්සේ परिषद माता वंगे मंगल दिन दी अब भगवान से करना है तो बड़े सवन दुन मैंने ओ तुम्हें के दारूपत मगे नारांबु गैलवी में अपतुर सदात्रिक व संपूर्ण बड़े सरस्व मैंने मेगी दिया पगे स्वामी मैंने जेसु क्रिस्त वान सुदे साम अपट ले बेवा संविधान वान से अब समगवान से क्वा ඔබගේ සිත් යොමු කරන්න සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන සමිදානන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය හා යුතු වන්නේය. සුපරිශුද්ධ පියාණිය වහන්සේගේ ශුද්ධවරයන්ගේ දහම් සුවඳින් ඔබුදා සෑම කල්ලිද සෑම තැනීද අපි වහන්සේට පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය එසේම භාග්‍යවත්
කනිමාරියාවන්ගේ මංගල්‍ය සමරවෙන්න වහන්සේගේ කරුණා මහිමේ උත්තමාවන් පැසූ අතරින්ම හුවා දැක්වීම හොබනේය. ලෝපුරා සැමතන ඔබ වහන්සේගේ උදාර ක්‍රියා දිස්වනසේද යුගයෙන් යුගයට කරුණාදාර දස්වනසේද වහන්සේ ඔබගේ බැගෑපත් දාසිය මත කරුණා බැල්ම හෙළූසේක. මානව මුක්තිය උත්පාදක ආනන්ද වහන්සේගේ පුත්‍රයාණන් අපගේ ස්වාමින්ද වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උත්තමාවන් මගෙන් අප්‍රදානය කළසේක. උන්වහන්සේ මගෙන් සුදුත සේනා සමූහයෙන් සමෝත්තමයන්න් වන ඔබ වහන්සේට වන්දනා කරති. ඔබ වහන්සේ ඉදිරියේ සදාටම ආනන්ද වෙති. ඔබගේ ගීතරාවේට අපගේ සාදුනාද දෙක් කරන මෙන් අපි ඔබ වහන්සේගේ මහිමය මෙසේ ප්‍රකාශ කරමු. Suvishuddha ho, parishuddha ho, devi sabidano suparishuddha ve, ahasa kulava ubivahime priyatire, sagapuraye hosana ve, samidunamin vadina tuman jai Shri Veva, Asiri Veva, Jai Shri Veva. Asiri Deva, Jai Shri Deva, Asiri Deva, Jai Shri Deva. එසේ සමිදානනීය වහන්සේ සැබවින්ම සවිසුද්ධය ශ්‍රීසුස්තාවේ උල්පත වහන්සේමය. එයින් ආසින් පෛත්‍රවන පිළිමෙන් ඔබ වහන්සේගේ ආත්මයන් මේ පඬු මත වස්වාය පරිශුද්ධවත් කරන මෙන් අපි අවනිතවයිද සිටිමු. අපේ සියදිනේ පඬු අපෝ සමිදානන ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් පාති තමන් පවරා දෙමින් උපේරාගෙන තුති පුද බිනේ කලහසුව කිය ශ්‍රාවකයන් දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයිගෙන අනුභව කරන්න. මක්නිසාදයක් මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනේ එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලාන්ද රැගෙන නැවත තිබුදා ස්වකීය ශ්‍රාවකයන් දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. මක්නිසාදයක් මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා බෝධිසාද බොහෝ දෙනා උදෙසාදේ වගුරුන් ලබන්නේය. මාසේ කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස සමිදානනී ඔබ වහන්සේ නැවත වඩිනතින් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එහින් සමිදානනී උන්වහන්සේගේ මරණයද උත්ථානයද පරිස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලාන්ද අපි වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටමින් ඔබ වහන්සේට තේවා පුද කරන්න සුදුසුතන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට ස්තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා අප සැම සුදාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනත වායද සිටිමු. සමිදානනී මුළු ලොවේ පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශාන්ත සභාව සීකල මැනව දියෝ නැමැති අප සුදෝතම පියාණන්ද මෑකම් රණිත් නැමැති රදගුරුතුමන්ද උන්වහන්සේලාගේ සහායක වහන්සේලාද සකල පූජක පිරිසද පැවිදි සොයුරු සොයුරියන්ද
ඔබගේ සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. උත්තානයේ අපේක්ෂාව තුළ සැතපුණු අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද ස්වීකර ඔබ වහන්සේගේ ශ්‍රී මත මඩලේ ආලෝක වෙතට වුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේ මාතාවන කන්නිමාරිය උත්තමාවන්ද ඕතුමියගේ වෘත සුදවත් පති වූ භාග්‍යවත් ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපොස්තලවරුන් ජුසේ වාස් මුනිදුන්ද සුදු ලාසරස් මුනිදුන්ද සෑම කල්ලිම වාසගේ ප්‍රශංසාව ගෙන දුන් සියලු සුදවන්තයන් සමග සදා ජීවිතයට සහභාගී වන්න සුදුසුසන් කළ මැනව. තවද උන්වහන්සේ ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්වබලදා දෙවියන්නි සුදාත්මයන් වහන්සේ ආසමයක වැඩ සිටිනා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමය සදාටම අත් වේවා. එක පවුලක දරුවන් මෙන් අබ්බා පියාණන් නමත අපි මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ හිමෙන් මෙලොව හිදෙට වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වැරදි කරන අයගේ වැරදි අපි කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපවස්සාවලට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. සංවිධානයේ නිස්සල යහපතින් මුදාලන මෙන්ද අපගේ ජීවිත කාලයේදී අපට සාමි දෙන මෙන්ද අපි අයත්ව අයිද සිටිමු. ඊට වහන්සේ කරුණාබර පිහිට ලැබෙන නිතර පයින් මෙදී සිළු කරදන සුරක්ෂිත වේ. අපේ ගැලුම් කරවන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැත පැමිණේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාද රාජ්‍යයද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. සාම්‍ය ඔබ සමග තබා යමි. මාගේ සාම්‍ය ඔබට දෙමි. සුවකී ශ්‍රාවකයන් අමතා වදාළ යේසුස් ක්‍රිස්තුස් සම්විධානනි ඔබ වහන්සේ අපගේ පාපයන් උටකා ඔබ වහන්සේගේ සභාව විශ්වාස සලකා ඔබ වහන්සේ කැමැත්ත පදෙම සභාවට දයාන් විද සාමයේද සමගී දානය කළ මැනව. ඔබ වහන්සේලාට වැඩ සිටින සේක රජකම් කරන සේක. ආමේන්. සංවිධාන වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙක කෙනාට සාමය පතමු. මෙන්න දේව බැටළු පුවතක යානෝ මෙන් ලෝයේ පවවන වහන්සේ උන්වහන්සේගේ භෝජනට ආරාධනා දෝ භාග්‍යවන්තයෝය. සමිධානනි ඔබ වහන්සේ මා තුළට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. මගේ ශරීර සෞදේශ ජීවනය කරපගෙන සේක්වා.
මහිමහුගේ උකුලේ සැතපෙන මිලිඳු පුතේ ඉපදිලා එක්ගෙනී ජේසු කුමරුනාමේ ජේසු කුමරුනාමේ නත්තල් ලැබිදිලා සුරලෝ දිවිගයනා සැනසිත් පව් කිලිටින් මුදවා හදවත් දෙව් ප්‍රේමෙන් පුරවා බැටළුවන් රකිමින් සිටියේ සුරදුතුන් දීගයා එපුවත් සැලකලේ ගවහලයි සුරලොවයි තරුවෙන් යාකලේ මෙසියස් ලොවතුරේ නන්තල් ඇවිදිල්ලා සුරලෝ ගීගයලා සැනසිත් පව් කිලිටින් මුදවා හදවත් දෙව් ප්‍රේමෙන් පුරවා නයවිදුන් තුවරලා සුවඳලා තුරගිනී ගවලෙහි සුරරජුන් ඉපදුණු පුවතගෙනී මහිමයයි ලොව පුරා සුරගිනි හඬ ඇසුනේ සාමයි හඬ ඇසුනේ නත්තල් ඇවිදිල්ලා සුරලෝ ගීගයනා සැනසිත් පව් කිලිටින් මුදවා හදවත් දෙව් ප්‍රේමෙන් පුරවා
මිනිස්රුවගෙන සුරපුගා පාපය රසන්න ඉපදුනේ දුර ඇත දුප්පත් ගවහලේ නිදියන්න පොඩි පුතු සීතලේ කුලිවී මරනෝ උණුහුමේ සුරදූ නැලවිලි හදි වැදියම් නෑ පොඩි ගවහලේ නිදියන්න පොඩි පුතු සීතලේ කුලිවී මරනෝ උණුහුමේ සුරදූ නැලවිලි හදි වැදියම් නෑ පොඩි ගවහලේ ආමගේ දරුවක් පෙරටුව නියගේ සතුට සොයමින් ජීවිතේ මම්මුලා වූ යෞවනේ දරුවක් සේවග කියමිනේ ඉපදෙන්න හදවත් ගවලිනේ නිදියන්න පොඩි පුතු සීතලේ කුලිවී මරනෝ උණුහුමේ සුරදූ නැලවිලි හදි වැදියම් රෑ පොඩි ගවහලේ නිදියන්න පොඩි පුතු සීතලේ කුලිවී මරනෝ උණුහුමේ සුරදූ නැලවිලි හදි වැදියම් රෑ පොඩි ගවහලේ අපි ආඥා කරමු. දෙවී ස්වාමිනී ඔබ වහන්සේගේ ස්වර්ගීය ප්‍රසාදදානී මාත් ප්‍රීතියෙන් යුතුව ලබාගත් අපි ඔබ වහන්සේ ඉදිරියේ මෙසේ ආයත සිටිමු. ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ මාතාවද සංසභාවේ දියණියද වන භාග්‍යවන්තිය කනි මරියාවන් පස්සනා පහට මේ දිව්‍ය අභිලාෂයේ සහභාගීත්වයේ සදාතන් ජීවිතය ලබා ගැනීමට හේතු වේවා. මේකේදී අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. දැන් සදවාඩි වන්න. කිතුතුබන්ත්‍රමා ප්‍රියාදර සහෝදර සහෝදරියනි දූ දරුවනි ලැබුවා වූ 2026 නව වසර සාමයෙන් සමගියෙන් සහජීවනයෙන් ගත කරන්නට අසිරිමත් නව වසරක්ම වේවායි මේ සම්බාර පියතුමා වශයෙන් මම එක සිතින් ඔබට ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී අපේ නව වසරේ පළවෙනි දින අපත් එක්ක දිව්‍ය යාගය සිදු කරන්නට අපහ එක්ුණු ගරු ජූඩ් පීරිස් පියතුමාට ස්තුති කරන්න ඉස්සෙල්ලා සුදෝත්‍රීත්වයටත් දේවම්මටත් විශේෂයෙන්ම අපගේ ග්‍රාමයේ අරගත් මුනිවරයාණන් වන ලාසරස් මුනිදුන්ටත් ස්තුති කියනවා. අපට හොඳ කාලගුණයක් සාමකාමී පරිසරයක් උදා කර දීම ගැන අද දවසේදී ඔබ දන්නවා අපි සියලු දෙනාම එකතු වෙලා වෙහෙස මහන්සියලා වැඩ කළා. සමහර අය උදේට කාලා නැහැ, දවල්ට කාලා නැහැ. නමුත් ඔබ එක්කෙනෙක් වගේ එකට එකතු වෙලා මේ පල්ලිය ලස්සනට පිරිසිදු කරලා, ජනෙල් දොරවල් පිහලා දාලා, පත්ත සුද්ධ කරලා, පල්ලිය මොප් කරලා ඒ සියලු වැඩ කටයුතු කළා. ඒ නිසා සංඝයක් විදිහට ඔබ කළා වූ සියලු වැඩ කටයුතු වලට ස්වාමින් වහන්සේගෙන් ලැබුණා වූ සියලු වරප්‍රසාද වලට සුද්ධෝත්‍රීත්වයටත් දේවම්මටත්
ලාසරස් මුදුන්ටත් නැවත වරක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු පියතුමා හැමදාමත් අපට උදව් වෙන්නට ආදරෙන් බලාගෙන ඉන්නවා. අද දවසෙත් අපත් එක් වෙලා මේ නව වසරේ දිව්‍ය යාගය සිදු කරන්න පැමිණීම ගැන පියාණනී වහන්සේට අවංක වාරයක් ස්තුතිවන්ත වෙනවා අප සංඝයාක් විදියට. ඒ වගේම පැවිදි සොහොයුරියන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. සිස්ටර් මට කෝල් කරලා හැවුවා පාද කීයට දෙන්න ඕනේ කියලා මගේ පපුව නිකන් පිච්චිලා ගියා. මොකද සිස්ටර්ලා නැති වුණොත් මං අසරණයි. ඉතින් මං සිස්ටර්ලාට කිව්වා 12ට කාලක් තියදී ආවත් ඇති කියලා. ඉතින් සිස්ටර්ස්ලාට ගොඩාක් ස්තුතියි. අපිත් එක්ක මේ දිව්‍ය යාගයට එකතු වෙලා මේ දේ වන්දනා වර්තවත් කරගන්න ඔබ දක්වා උත්සාහයෝගයට. ඒ වගේම අද දවසේදී මේ සියලු වැඩ කටයුතු වලට සැරසිලි සියලු දෙයට සහයෝගය දක්වපු සියලු දෙනාට නම් ගම් කියන්නේ නැතුව සියලු දෙනාට මම අවංකවම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනේ ගීතිකා කණ්ඩායමේ දරුවන්ට සහ පූජා සහායක දරුවන්ට. ඒ වගේම මේ සන්ධර්ම සේවා සභාව අද දිව්‍ය යාගය සංවිධානය කළේ සියලු දෙනාටත් මම අවංකවම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අපිට මේ ආකාරයෙන් මේ දේව වන්දනා කටයුතු සිදු කර ගන්නට ආරක්ෂාව සැපයූ වත්තල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන්ටත් විශේෂයෙන්ම නාවික හමුදාවේ සියලු දෙනාටත් මම අවංකවම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපගේ යුද හමුදාවේ අල්ලපු යට ඉන්නේ නිතරම අපිට උදව් කරනවා බ්‍රිගේඩියර්තුමා ඇතුළු ඒ සේවක මණ්ඩලයටත් අපගේ අවංක ආදරේ ස්තුතිය පුද කර සිටිනවා. මාතර දරුවනේ වසරේ පළමු ආශිර්වාදයේ අවසානයේදී ඔබව පාරිශුද්ධ දේවමාතා වහන්සේගේ ප්‍රතිමාවෙන් ආශිර්වාද කිරීම සිදු කරනවා. ඊට පස්සේ ඔබව ආශිර්වාද කරනවා අපි එතුමා ආශිර්වාදයෙන් ඉසිමින්. එලෙස අද දේවමී අවසන් වීමත් සමගම මේ සන්ධර්ම සේවා සභාවේ සියලු දෙනාට ආරාධනා කරනවා සෙබස්තියන් ශාලාවට එන්න. තේපැන් සංග්‍රහයත් එක්ක ඔබට පියතුමා සුබ පතනවා නව වසරට. මොකද ඔබ තමයි පියතුමත් එක්ක මේ නැව ඉදිරියට තල්ලු කරගෙන යන පිරිස. ඔබ ඒකක 20ක් නියෝජනය කරන නියෝජිතයෝ. ඒ නිසා ඔබව ශක්තිමත් කරගත්තොත් මට මේ සම ඉදිරියට ගෙන යන්න ගොඩාක් ලේසි. අනිත් දරුවෝ අමනාප වෙන්න එපා. ඒගොල්ලන්වත් ඉදිරියේදී මම සමිති මට්ටමේ මුණ ගැහිලා ඒගොල්ලන්වත් ආදරෙන් බලා ගන්නවා. නමුත් අද දවසේදී මේ සන්ධර්ම සේවා සභාවට සුබ පතමින් පුංචි තේපැන් සංග්‍රහය සූදානම් කරලා තිබෙනවා. ඒ සඳහා පැමිණෙන්න කියලා සිල් දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ෆාදර්ස්ලාට සිස්ටර්ස්ලාට මේ සංග්‍රහයේ සූදානම් කරලා තිබෙනවා තේපැන් සංග්‍රහය. අද උදේ 7:00ට වසර නව වසරේ අවසාන දිව්‍ය පූජාව පැවැත්වෙනවා. දිව්‍ය පූජාව අවසානයේදී පියතුමාට කීප දෙනෙක්ගේම ආයාතන ලැබිලා තියෙනවා ආශිර්වාද කිරීමට. ඒ නිසා පියතුමාට කතා කරන්න එන අයට පුළුවන් තරම් ඉක්මනට එන්න වෙයි. මොකද පියතුමා ඒ ආයතන බ්ලෙස් කරන්න යන්න තිබෙන නිසා. ඒ වගේම ආදර දරුවනේ සතිය දිව්‍ය පූජාවන් මතක් කරනවා. මාසේ පළවෙනි සිකුරාදා දිව්‍ය හෘදයේ සමිතිය රැස්වීම, ඒ වගේම සවස 5 සිට 6 දක්වා දිවසපසාද වන්දනාව, ඉන්පසු දිව්‍ය පූජාව, සෙනසුරාදා උදේ 7ට ළමුන්ගේ දිව්‍ය පූජාව, ඒ වගේම සවස 5:00ට ඉරුදින වෙනුවෙන් දිව්‍ය පූජාව, ලබන ඉරිදා දිව්‍ය පූජාවන් සිරිත් පරිදි උදේ 7යි කාලට සහ සවස 5:00ට දිව්‍ය පූජාවන් පැවැත්වෙනවා. දැනීම එපමණයි. අපි සියලු දෙනාම නැගිට සිටමු අවසාන ආශිර්වාදයට. දේව ආශිර්වාදය ලබා ගැනීම සඳහා ඉස්සනම ආඥා කරන්න. සියලු දෙනාම ආමෙන් කියලා පිළිතුරු දෙන්න. ලෝමවා සුරකින දෙවි ස්වාමීන් වහන්සේ ඔබට කරුණා කර මේ නව වසර තුල දියබ ආරක්ෂා කර සකලාකාර ආශිර්වාද වරමින් පුරවන සේක්වා. ආමේන්. ඔවුන් වහන්සේ කරේ විශ්වාසයෙන් දිවි ගෙවීමටද බලාපොරොත්තු වෙන සැනසීමටද ප්‍රේමෙන් ජීවිතේ දුක් කරදර දරා ගැනීමටද ඔබට අවශ්‍ය ශක්තියද ධෛර්යයද ලබා දෙන සේක්වා. ආමේන්.
ඔබගේ ජීවිත සාමෙන් සරසා ඔබගේ ආයදීම නිතර සමන් දී සදාතන ජීවිතේ සැපත කරා ඔබගේ යන සේක්වා සර්වදා දේවෝත්තමයන් මන පියානෝද පුත්‍රයානෝද සුදාත්මයානෝද ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා යන්න සාමෙන් ආදරෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා දේ මාතාවන්ගේ ප්‍රතිමාවෙන් දැන් ආශිර්වාද ගන්න මේ මොහොතේ අපි එතුමියට අපගේ ජීවිත සම්පූර්ණයෙන් බාර කරමින් වසර තුල එතුමියගේ දේව කැමැත්තට හිස නැමී යම්සේද එලෙස ක්‍රියා කරන්නට අපිට වරම් දෙන්නට කියලා ආඥා කරමු.
අපි සියලු දෙනාම උච්චාරණය කරමු. සාන්ත කුරුසේ අපේ සසරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගෙන් පුත්‍රයාගෙන් ස්ප්‍රීතු සාතුගෙන් නාමයෙන් ආමේන්. ඔබ සැම දෙනාටම සුබ නව වසරක් වේවා. එසේම වේවා පාද. ජෙස්පීටයි. ජෙස්පීටයි.